සූනා සමගින් සෙයින් පිතිකරුවින් ආරම්භ කර තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලි යසන්නනි සාර්ථක පන්දුවක් එකමු කරා ප්‍රථම පන්දුවම වයිට් පන්දුවක් හැටියට සංඥා කරේ පහරක් එල්ල කර ගනිමින් එක ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා සූනා ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ශිව කුමාර් ෂෙයින් පිතිකරුවින් ආරම්භ කර තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලි යසන්නනි යටවත්ත DCC අතිරේක ක්‍රීඩකයෙක් මේ කැඳවන්න සුදානම් වම පිතිකරුවා පහරක් එල්ල කරනවා ෆයිල් එක දෙසට පන්දු ඇදී යද්දී එක ලකුණක් කරා පිතිකරුවා පැතිමාරු කර ගන්නවා F2F සුපර් යූත් ක්‍රීඩකීන් සහ යටවත්ත ක්‍රීඩකීන් අතර තරගය ආරම්භ කර තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලි යසන්නනි නිදිවර්තිත රාත්‍රිය තුල ගිනියම් කරන තරග කාලසටහන ආරම්භ කර තිබෙන්නේ සුදානම් මදවේග පන්දු යවන්න ශිව කුමාර් රමුවේ පන්දු යොමු කරන්නට කර පහරක් එල්ල කරනවා එක ලකුණක් කරා වේගයෙන් පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4 බවට කියවෙන්නේ ලකුණු 4යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රීඩාලෝලි යසන්නනි MSK මහව කණ්ඩායමේ නායකයා TRL කිරියල්ල නායකවරුන් දෙදෙනා පැමිණෙන්න කාසියේ වාසිවරගා බලන්න ඊළඟ තරගයේ MSK මහව නායකයා සහ TRL කිරියල්ල නායකවරුන් දෙදෙනා කාසියේ වාසිවරගා බලන්න මේ පැමිණෙන්න එවරත් වයිට් පන්දුවක් හැටියට දක්ෂ පන්දු රැකීමක් විකට් රකින්නාගෙන් අප දුටුවේ එවර වයිට් පන්දුවක් හැටියට සංඥා කරා ප්‍රධාන විනිශ්චයකාරතුමා පස්වන ලකුණ එකතු වුණා ලකුණු පූර්වයට සාර්ථක පන්දුවක් යොමු කරේ පාද ලකුණක් හැටියට සටහන් කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් ඒ අනුව 6 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට යටවත්ත DCC ආරම්භක පන්දු යවන්න සාර්ථක පන්දුවාරයක් ආරම්භ කර තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලි යසන්නනි තාමත් විශාල ප්‍රේක්ෂක පිරිසක් මහ දිගන මහජන ක්‍රීඩා පිටියේ රැඳී සිටින ආකාරය දිස්වන්නේ මේ තරගමාලාව සියසින් දැක බලා ගනිමින් සැහැල්ලු පන්දුවට ආදරය කරන ප්‍රේක්ෂක හිතතුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ තරගමාලාව දැක ගැනීමට පැමිණීම පිළිබඳව එක ලකුණකින් සෑහීමකට පත්වීමට සිදුවනවා ඒ අනුව ප්‍රථම පන්දුවාරේ නිමාව දකිද්දී FTF සුපර් යූත් ක්‍රීඩකයන් ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව ආරම්භක ප්‍රතිකාරවන් දෙදෙනා විකට්ටුවේ රැඳී සිටින්නේ පිය ක්‍රීඩාලෝලි යසන්නනි දෙවන පන්දුවාරය ආරම්භ කිරීමට සූදානම් අප විස්තර විචාරකයන් අන්තයෙන් සූදානම් දෙවන පන්දුවාරය ආරම්භ කරන්නට පිය ක්‍රීඩාලෝලි යසන්නනි අති සාර්ථක හරි අපූරු තරග මාලාවේ විවෘත කාණ්ඩේ තරග තුල අප රැඳී සිටින්නේ අර පාරක් එල්ල කරනවා ශිව කුමාර් උඩුගුවනට පන්දු පාර යොමු කරේ අර උඩ පන්දුවක් හැටියට පරිවර්තනය කර ගනිද්දී F2F සුපර් යූත් ක්‍රීඩකයන්ගේ
ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා අපිය ක්‍රීඩාලෝලී යසන්නනේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7දී ප්‍රථම කඩුල්ල දැවී යන්නේ. පළදායි ආරම්භයක් ලබා ගන්නවා යටවත්ත DCC පන්දු යවන්න. යටවත්ත DCC ක්‍රීඩකයනුත් මේ තරග රාමුව තුළ පෙරලිකාර කණ්ඩායමක් පිය ක්‍රීඩාලෝලී යසන්නනි. පස්ලාන් නාවක පිතිකරුවා අංක 3 පිතිකරුවා හැටියට පැමිණියේ. දකුණ පිතිකරුවා පස්ලාන් සූදානම් පන්දුව පිළිගන්නට. ශිව කුමාර්ගේ දැවී යාමෙන් අනතුරුව අංක 3 පිතිකරුවා හැටියට පැමිණියේ දෙවනවා. දකුණත් මදවේග පන්දුව යවන්න අසාර්ථක පන්දුවක් යොමු කරා. කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටෙද්දී පස්ලාන්ට සිදුවනවා තමන් පැමිණි ගමන් මගේම ආපසු හැරි පියමන් කරන්නට ක්‍රීඩාගාරයේ වෙත ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මුහුණ දෙන්නේ පිය ක්‍රීඩාලෝලී යසන්නනේ. යටවත්ත ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රථම තරගයේදීම මේ සිටින සිසු කණ්ඩායම් වලට පවා ඉදිරිය බොහොම භයානක බවද අනතුරු ඇඟීම් සංඥා නිකුත් කරමින් සිටින්නේ පිය ක්‍රීඩාලෝලී යසන්නනි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. දැන් කඩුළු තිත්තයක් අභියස සිටින්නේ මේ පන්දු යවන්න. හැකියාව ලැබෙයිද අකිල හංගිලිපොළ අභියෝගතා අටසමාජික දිවාරාත්‍රී තරග මාලාවේ ප්‍රථම කඩුළු තිත්තලාභියා වන්නට මේ යටවත්ත DCC පන්දු යවන්නට පිය ක්‍රීඩාලෝලී යසන්නනි. දුලාන් නාවක පිතිකරුවා දකුණ පිතිකරුවාදී අමුය පන්දු යවන්නට සූදානම් වන්නේ. ආරක් එල්ල කරනවා. එක ලකුණක් කරා වේගයෙන් පිතිකරුවන් පැතිමාරු කරගන්නවා. මේ දැන් අතර සීමාව අසලදී පාදෙන් පන්දුව නතර කරන විට ලකුණු දෙකක් කරා පිතිකරුවන් පැතිමාරු කරගන්නවා. සාර්ථක පන්දු නවතා ලිමක් යටවත්ත පන්දු රකින්න ලකුණු දෙකක් හිමි වෙනවා ඒ සිද්ධිය තුළ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 බවට පරිවර්තනය වෙනවා. එතකම සියලුම ප්‍රේක්ෂක හිතවතුන්ට අනගේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඔබ තනි අතින් උඩ පන්දුවක් රැකගතොත් රුපියල් 500ක මුදලක් ලබා දෙන වගේ සංවිධායකවරුන් දැනුවත් කර සිටින්නේ. රසාර්ථක පන්දුවක් යොමු කරේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. F2F සුපර් යූත් ක්‍රීඩකයන් ප්‍රථම වතාවටයි තිගන මහජන ක්‍රීඩා පිටියට පැමිණියේ පිය ක්‍රීඩාලෝලී යසන්නනේ. කඩුළු තිත්තය මගහැරුණත් මේ පන්දු යවන්න. මේ පන්දුවාරය තුල කඩුළු තිත්තයක් ලබා ගන්නවා පිය ක්‍රීඩාලෝලී යසන්නනේ. පළදායි පන්දුවාරයක් නිමා කරා යටවත්ත DCC පන්දු යවන්න පිය ක්‍රීඩාලෝලී යසන්නනේ. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9දී දෙවන කඩුල්ලත් බිඳ වැටෙනවා F2F සුපර් යූත් ක්‍රීඩකයන්ගෙන්. නාවක පිතිකරුවා ක්‍රීඩා පිටියට පැමිණියේ. සවින් නාවක පිතිකරුවා පිය ක්‍රීඩාලෝලී යසන්නනි. එතකම යටවත්ත අතිරේක ක්‍රීඩකයෙක් නොමැති නිසා මේ පන්දු යවන්නන්ගේ නම් සටහන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තුන්වන පන්දුවාරය යොමු කළ පන්දු යවන්නට සාර්ථක පහරක් එල්ල කරනවා. ලකුණු 6ක් හිමි කර ගන්නවා එම සිද්ධිය තුළ. මේ වැටී තිබුණු ඉනිමට නව ජීවයක් එක්කරා මේ වම පිතිකරුවා පිය ක්‍රීඩාලෝලී යසන්නනි.
එම ලකුණු අයත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 බවට කියවෙන්නේ. පාරක් කෙල්ල කරනවා පිත්තේ හරියට දැවටෙන්න උඩ පන්දුවක් හැටියට ඇදී ආවේ. එක ලකුණයි. දෙවන ලකුණත් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා. 17 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට. ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව මේ තරගමාලාව පුරාවටම මගේ ලකුණු සටහන් කරුවා ඉවෙන්නේ අංක 1 ලකුණු සටහන් කරුවා මලික් ජයපත්ම ලකුණු සටහන් කරුවා හැටියට කටයුතු කරන්නේ පිය ක්‍රීඩාලෝලී අසන්නනි. සූදානම් මීළඟ පන්දු යොමු කරන්නට වම පිතිකරුවා මේ පාරක් කෙල්ල කරනවා. තවත් ලකුණු අයක් හිමි කර ගන්නවා. තනි අතේ ඉනිමක් ගොඩනගමින් සිටින්නේ මේ ආරම්භක වම පිතිකරුවා. F2F සුපර් යූත් ක්‍රීඩකයන්ගේ ලකුණු පූර්ව කෙමෙන් ඉහළ නන්වන ආකාරය දිස්වන්නේ. සෙයික් පිය ක්‍රීඩාලෝලී අසන්නනි. සාර්ථක පහරවල් දෙකක් එල්ල කරා මේ පන්දුවාරය තුළ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 බවට වැඩි කරගෙන තිබෙනවා. ආදියානවා මීළඟ පන්දු යොමු කරන්නට. එවර වයිට් පන්දුවක් හැටියට සංඥා කරා ප්‍රධාන විනිශ්චයකාරතුමා. 24 වන ලකුණ එකතු වන්නේ. ලකුණු 24යි මුල් ලකුණු සංඛ්‍යාව. හරවා පන්දු පහරක් කෙල්ල කරේ ක්‍රීඩකයෙකු රඳවා සිටිනවා. ලකුණක්කින් සෑයීමකට පත්වීමට සිදුවන්නේ. එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි පිය ක්‍රීඩාලෝලී අසන්නනි. F2F සුපර් යූත් ක්‍රීඩකයින් සහ යටවත්ත DCC ක්‍රීඩකයින් අතර තරගයක් ආරම්භ කර තිබෙන්නේ. එත් එක්කම සිහිපත් කළ යුතුයි නිදිවර්ජිතව මහව පොලිසියේ නිලදරුවන් මේ තරගමාලාවට සහාය වන්නට පැමිණ තිබෙනවා. මහා පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිතුමන්ට බෙහෙවින් හදපිරි ස්තුතිය පුද කරනවා පිය ක්‍රීඩාලෝලී අසන්නනි. අකිල හංගිලිපොළ අභියෝගතා අටසාමාජික දිවාරාත්‍රී තරගමාලාවේ නීති හා සාමය ආරක්ෂා කරන්නට මේ පැමිණීම පිළිබඳව යනුව පන්දුවාර 3ක් නිමාව දකිද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි කඩලු කඩලු 3ක් දැවි F2F සුපර් යූත් ක්‍රීඩකයන් මේ අවසන් පන්දුවාරයේ යැවීමට ශිවා කැඳවා තිබෙන්නේ පිය ක්‍රීඩාලෝලී අසන්නනි. මේ යටවත්ත DCC කළමනාකාරතුමාන් නැත්නම් නායකයා කැඳවා තිබෙනවා. ඉනි මේ අවසන් පන්දුවාරය යොමු කරන්නට වමත් පන්දු යවන්න වම ප්‍රතිකරුවා හමුවේ පන්දු යවන්නට සූදානම් වන්නේ. F2F නංගුරුම බඳු ප්‍රතිකරුවා හරවා පන්දු පාරක් කෙල්ල කරනවා. සිවට සුබදායි රාත්‍රිය ප්‍රාර්ථනා කරේ ප්‍රථම පන්දුව තුළදීම පන්දු යවන අන්තයට පිළිගත්තා වම ප්‍රතිකරුවා. දැන් F2F ක්‍රීඩකයන් තම දෙවුර මතින් රැගෙන යන ආකාරය දිස්වන්නේ. ආරම්භක වම ප්‍රතිකරුවා පිය ක්‍රීඩාලෝලී අසන්නනි. එම ලකුණු අයත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 37 බවට වැඩි කර ගන්නවා ලකුණු පූර්ව. ඉන්න මේ අවසන් පන්දුවාරය අප රැඳී සිටින්නේ. හරවා පන්දු පාරකට වෑයම් කරේ පිත්තේ හරියට දැවටෙන්න එක ලකුණක් කරා වේගයෙන් ප්‍රතිකරුවන් පැතිමාරු කර ගන්නවා. 38 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට.
පාරක් කෙල කරනවා පිටේ හරියට දැවෙන්නේ උඩ පන්දුවක් හැටියට ඇදියාව ජබ්රුල්ලා දියෝගොස් පන්දුව පෙරලා බාර කරද්දී එක ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 39 බවට වැඩි කරගෙන තිබෙන්නේ. සූදානම් මෙතෙක් ගමනේ සාර්ථක පිතිකරුවා F2F සුපර් යූත් ක්‍රීඩකයන්ගේ වම පිතිකරුවා අපිය ක්‍රීඩාලෝලී යසන්නනි පන්දුව පිළිගන්නට ශිවා සූදානම් වන්නේ අප වෙතින් දියෝගොස් පන්දු යොමු කරන්නට පිය ක්‍රීඩාලෝලී යසන්නනි. දෙවනා ශිවා මිලක පන්දු යොමු කරන්නට ප්‍රධාන විනිශ්චයකාරතුමා පසු කරමින් සාර්ථක පන්දුවක් යොමු කරා. කඩුරු රකින්න සුරතිව පන්දුව රැකගනිද්දී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. සූදානම් ශිවා මිලක පන්දුව යොමු කරන්නට අර පාරක් එල්ල කරනවා. මේ අවසන් පන්දුව තුල එල්ල කළ 6 පහර යටවත් DCC පිතිකරුවන්ට කොතරම් දුරට බලපායිද යන සැකය මතු කරා එම පන්දු පාර තුල පිය ක්‍රීඩාලෝලී යසන්නනි F2F සුපර් යූත් ආරම්භක වම පිතිකරුවා එල්ල කළ 6 පහර පිය ක්‍රීඩාලෝලී යසන්නනි. මේ තනි අතින් උඩ පන්දුව රැකගත් ප්‍රේක්ෂක හිතවතාට මුදලේ රුපියල් 500ක මුදලක් පිරිනමන්නට අප සූදානම් වන්නේ. මෙයයි විශේෂත්වය මේ තරඟ මාලාවේ සැහැල්ලු පන්දු ක්‍රීඩකයන්ගේ දාඩිය ගඳ සුවඳ හොඳින් හඳුනන මේ සැහැල්ලු පන්දුවේ හොඳින් තෙම්පරාදු නිහතමානී මිනිසා SSA සප්ලයර්ස් කළමනාකාරතුමා නකිල හංගිලිපොළ මහතා විශාල මුදල් සම්භාරයක් රැගෙන තිබෙනවා. මේ සියලුම ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩකයන්ට පිරිනමන්නට අපේ ක්‍රීඩාලෝලී යසන්නනි. හුසයිඩ් කැඳවා ගන්නේ ප්‍රථම පන්දුවාරය යොමු කරන්නට ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා අපිට ඇසුරුම් රේඛාව තුළ පිය ක්‍රීඩාලෝලී යසන්නනි වම ප්‍රතිකරුවා හැමේ පන්දු යවන්නට සූදානම් වන්නේ. හුසයිඩ් ප්‍රථම පන්දුවම වයිට් පන්දුවක් හැටියට සංඥා කරා ප්‍රථම අවවාදය ලබා දෙනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් පන්දු යවන්නට. මේ සූදානම් පන්දුව පිළිගන්නට පහරක් කෙල කරනවා ලෝන් දෙසට පන්දු පහර
එක ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට. ලකුණු 45ක් ලබා ගත්තා F2F Super Youth ක්‍රීඩකයන් ලකුණු 46ක ඉලක්කයක් හඹා යන්නේ යටවත්ත DCC ක්‍රීඩකීන්. රප්පිත්තේ හරියට දවටා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එක ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා. තුන්වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට. එවන්ත ඉලක්කයක් තිබෙන්නේ යටවත්ත DCC ක්‍රීඩකයන් ලකුණු 46ක් ලබා ගත යුතුයි. ඔවුන් මුණ දෙන ප්‍රථම තරගයේම ජයග්‍රහණය කරන්නට නම් පෙරලිකාර කණ්ඩායම් දෙකක් එකට මුණ ගැසී සිටින්නේ පිය ක්‍රීඩාලෝල යසන්නනි. ෂේඩ් දිවයනවා මීළඟ පන්දු යොමු කරන්නට. සාර්ථක පන්දුවක්. ලකුණක් ලබා ගැනීමට ඉඩ අවකාශයක් ලැබුණේ නැහැ. ලකුණු පූර්වයේ වෙනසක් නැහැ. ලකුණු 3යි මුල් ලකුණු සංඛ්‍යාව. යටවත්ත DCC ක්‍රීඩකීන් දිවයනවා රුෂේට් මීළඟ පන්දු යොමු කරන්නට වම පිතිකරුව හමුවේ. සාර්ථක පන්දුවක්. කඩුරු රකින්න අතට පන්දුව. ශිව කුමාර් කඩුරු රකින්න සුරතිය පන්දුව රැක ගන්නවා. හානියක් නැහැ පිය ක්‍රීඩාලෝල යසන්නනි. අරවා පන්දු පාරකට වෑයම් කෙරේ පිත්තේ හරියට දවටා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එක ලකුණකින් සෑයීමකට පත්වීමට සිදුවනවා. ඒ අනුව ප්‍රථම පන්දුවාරේ නිමාව දකිද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4 බවට කියවෙන්නේ. සුදානම් දෙවන පන්දුවාරය යොමු කරන්නට. පස්ලාන් කැඳවන්නේ ඉනිමේ දෙවන පන්දුවාරය යොමු කරන්නට. නිමේ සමුවේ පිය ක්‍රීඩාලෝල යසන්නනි. පුල්ටස් පන්දුවක් ඇටියට ලෝ පුල්ටස් පන්දුවක් ඇටියට පිත්තටම ලබාගෙන ලොෆ්ට ඩෝන් ඩ්‍රයිව් පාරක් එල්ල කරනවා. ලකුණු 6ක් හිමි කර ගන්නවා නිමේෂ්. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 බවට වැඩි කර ගන්නවා. පස්ලාන්ගේ ප්‍රථම පන්දුව තුලදීම නිමේෂ් බල සම්පන්න පාර එල්ල කෙරේ පිය ක්‍රීඩාලෝල යසන්නනි. ආදී යනවා පස්ලාන්. වයිට් පන්දුවක් හැටියට සංඥා කරා ප්‍රධාන විනිශ්චයකාරතුමා. අතිරේක ලකුණක් එකතු වෙනවා ලකුණු පූර්වයට. 11 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට. ලකුණු 11 යටවත්ත DCC ක්‍රීඩකීන් පිළිතුරින් මහඹා යන්නේ F2F Super Youth ක්‍රීඩකීන් ලබාගත් ලකුණු 45ට පිළිතුරු වශයෙන් ෆ්ලික් පහරකට වෑයම් කරේ වම පිතිකරුවා. එක ලකුණකින් සෑයීමකට පත්වීමට සිදුවනවා. 12 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට. ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව. තාමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා විකට්ටුවේ රැඳී සිටින්නේ වම සහ දකුණත් පිතිකරුවන් දෙදෙනා යටවත්ත DCC ක්‍රීඩකයන්ගේ. පස්ලාන් සුදානම් අප වෙතින් දිව ගොස්
මීළඟ පන්දුව යොමු කරන්නට වේගය අඩාල කරමින් වූ පන්දුව පිත්තේ හරියට දවටාලීමට හැකියාවක් ලැබුණේ නැහැ. එක ලකුණකින් සෑයීමකට පත්වීමට සිදුවනවා. ඒ අනුව 13 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව. තවත් හරියටම ලකුණු 33ක් ලබා ගත යුතුයි. යටවත්ත DCC ක්‍රීඩකයන් අප දෙවන පන්දුවාරයේ රැඳී සිටින්නේ පස්ලාන දෙවනවා. අර විශාල පාරකට වෑයම් කරේ ඉමේජ් පිත්තේ දැවෙටින්නේ නැහැ පන්දුව. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආරම්භක පන්දුව වන්න ලබා දුන් පාලනය හොඳින් රඳවාගෙන පස්ලාන් පන්දුව යවන ආකාරය දිස්වන්නේ. දුර්වල පන්දු රැකීමක් විකට් රකින්නාගෙන් වයිට් පන්දුවක් ඇටියට සංඥා කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමන්. ලකුණු 3ක් හිමිවනවා එම සිද්ධිය තුළ. යනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16 බවට වැඩි කර ගන්නවා. ලකුණු 16යි යටවත්ත DCC ක්‍රීඩකයන් එවර හරවා පන්දු පාරක් නිමේෂ් එල්ල කරන්නේ පස්ලාන්ඩ ලකුණු 6ක් හිමි කර ගන්නවා. දෙවන පන්දුවාරේ නිමාව දකිද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. දැන් යටවත්ත DCC ක්‍රීඩකයන් F2F සුපර් යූත් ක්‍රීඩකයන් ඩෙරිවපිය ක්‍රීඩාලෝල යසන්නනි. දැන් තරගයට අවතීර්ණ වන ආකාරය දිස්වන්නේ යටවත්ත DCC ක්‍රීඩකයන්. ශවින් කැඳවන්නේ ඉනිමේ තෙවන පන්දුවාරය යොමු කරන්නට. BTG United නායක ආසනමානයේ සිටි නම් මෙහි පැමිණෙන්න. BTG United නායක ආසනමානයේ සිටි නම් මෙහි පැමිණෙන්න. මේ තෙවන පන්දුවාරය ආරම්භ කිරීමට සූදානම් වන්නේ ලකුණු 22යි මුල් ලකුණු සංඛ්‍යාව. තවත් ලකුණු 24ක් ලබා ගත යුතුයි පන්දු 10ක් තුල යටවත්ත DCC ක්‍රීඩකයන්. යනවා පන්දු යොමු කරන්නට දකුණු අපිතිකරුව හමුවේ සාර්ථක පන්දුවක් යොමු කරේ. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් පන්දු 9යි ලකුණු 24යි ඉලක්කය බවට පත් වී තිබෙන්නේ යටවත්ත DCC ක්‍රීඩකයන්ට ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා. තාමත් විකටුවේ රැඳී සිටින්නේ දිවයනා පන්දු යවන්න දකුණත් මද වේග පන්දු යවන්න. පොල්ටස් පන්දුවක් ඇටියට වේගයෙන් පිටට ඇදී ආවේ එක ලකුණකින් සෑහීමකට පත්වීමට සිදුවනවා. 23 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වයට ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව.
නිමේෂ් සූදානම් වන්නේ වම පිතිකරුවා පන්දු පිළිගන්නට සාර්ථක පාරවල් කීපයක්ම එල්ල කරමින් සුපුරුදු රිද්මේ සිටින වම පිතිකරුවා සූදානම් පන්දුව පිළිගන්නට ලකුණු 23ක් ලබාගත යුතුයි. තාමත් මේ තරග ගනුදෙනුව විසඳා ගන්නට නම් යටවත්ත DCC ක්‍රීඩකයන් සූදානම් පන්දු යවන්න මාර්ගාන්තයෙන් පන්දුව බාරගෙන තිබෙන්නේ පන්දු යොමු කරන්නට යනවා මිලඟ පන්දු යොමු කරන්නට දියගොස් ආපසු හැරි තමන්ගේ සීමාව කරා සෙමෙන් පියමන් කරන්නේ ප්‍රධාන විංශකාරතුමාගේ අජීවී පන්දුවක් ඇටියට සංඥා කරා නිපන්දුවක් ඇටියට සංඥා කරනවා ප්‍රධාන විංශකාරතුමා අතිරේක ලකුණක් එකතු වනවා එකතු වන්නේ 24 වන ලකුණු පූර්වයට ලකුණු 24යි මුල් ලකුණු සංඛ්‍යාව නැතත් සූදානම් පන්දු යවන්න ක්‍රීඩාලෝල යසන්නනේ මේ මහා ප්‍රදේශයේ සැහැල්ලු පන්දුවට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් මහා මහජන ක්‍රීඩා පිටියට එක්රොක් වී තිබෙන ආකාරයක් දිස්වන්නේ ශ්‍රී ලංකාව තුළ නම් දරා සිටින කණ්ඩායම් මේ තරඟ මාලාව තුළ තරඟ වදින්නට නියමිතයි. පාරක් එල්ල කරන උඩුගුවනට පන්දු පාර එල්ල කරේ නිපන්දුවක් ඇටියට සංඥා කර ප්‍රධාන විංශකාරතුමා නැවතත් අවශ්‍යදායි සිද්ධියක් සිදුවේ ක්‍රීඩාලෝල යසන්නනි F2F සුපර් යූත් ක්‍රීඩකයන්ට සිද්ධිය තුළ ලකුණු දෙකක් හිමි වෙනවා. ලකුණු දෙකත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26 බවට වැඩි කර ගන්නවා යටවත්ත DCC ලකුණු පූර්ව තවත් ලකුණු 20ක් ලබාගත යුතුයි. සූදානම් පන්දු යොමු කරන්නට දුර්වල පන්දු දෙකක් යොමු කරා මේ පන්දු යවන්න එවර සාර්ථක පන්දුවක් යොමු කරේ පන්දුව එකවර රැගෙන විකට්ටුවට එල්ල කරා විකට් රකින්න වාසනාවකට මෙන් විකට්ටුවේ දැවටෙන්නේ නැහැ. විකට්ටුවේ දැවටුණා නම් මේ වම පිතිකරුවාගේ ඉරණම විසඳන්නට තිබුණා අපිය ක්‍රීඩාලෝල යසන්නනේ එක ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නවා 27යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් පන්දු 7ක් තුල ලකුණු 19ක් ලබාගත යුතුයි. ඒ වම පිතිකරුවාට වැඩි වගකීම් කොටසක් දැන් පැවරී තිබෙනවා යටවත්ත DCC උඩස් පන්දුවක් ඇටියට වේගයෙන් පිටතට මැදියා පන්දුව
හරවා පන්දු පහරක් එල්ල කරනවා වම ප්‍රතිකරුවා එක ලකුණකින් සෑයීමකට පත්වීමට සිදුවන්නේ. ඒ අනුව දැවී ගිය ක්‍රීඩකයෙක් හැටියට සංඥා කරනවා. තේනුක නායක ප්‍රතිකරුවා හැටියට ක්‍රීඩා පිටියට පැමිණෙන්නේ වම ප්‍රතිකරුවා අපේ ක්‍රීඩාලෝල යසන්නේ හිටපු MMC New Lions ක්‍රීඩකයා යටවත්ත DCC ක්‍රීඩකින් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි. ලකුණු පූර්ව යටවත්ත DCC ක්‍රීඩකීන්ගේ විශාල බොහෝ කාලයක් ගත කළා මේ පන්දුවාර යොමු කරන්නට මේ පන්දු යවන්න. යනවා ඊළඟ පන්දු යොමු කරන්නට එවරත් පුල්ටස් පන්දුවක් ඇටියට පිටතටම ලැබුණේ අලංකාර ස්ථානගත කිරීමක්. ලකුණු 4ක් හිමි කර ගන්නවා තේනුක. පැමිණි විගස සාර්ථක පහරක් එල්ල කරේ ලකුණු පූර්වට ඔබින පන්දු පහරක් එල්ල කරා. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 බවට වැඩි කරගෙන තිබෙන්නේ. තවත් ලකුණු 14ක් ලබාගත යුතුයි. පන්දු පහක් තුළ ලකුණු 14ක් ලබාගත යුතුයි යටවත්ත DCC ක්‍රීඩකයන්. F2F Super Youth ක්‍රීඩකයන් ලකුණු 45ක් ලබා ගත්තා. නියමිත පන්දුවාර 4 නිමාවද්දී දැන් යටවත්ත DCC ක්‍රීඩකයන් පන්දුවාර 3ක් නිමාව දකිද්දී ලකුණු 32ක් ලබාගෙන තිබෙන්නේ. පන්දු 5යි ලකුණු 14ක් ලබාගත යුතුයි. මේ තරග ගනුදෙනුව විසඳා ගන්නට. දුලාන් කැඳවන්නේ ඉනි මේ අවසන් පන්දුවාර යොමු කරන්නට. නිමේෂ් සුදානම් සාර්ථක පිතිකරුවා මෙතෙක්කා ගමනේ සාර්ථක පන්දුවක් යොමු කරේ එක ලකුණක් කරා පිතිකරුවන් වේගයෙන් පැතිමාරු කර ගන්නවා. තේනුක වේගයෙන් කඩුළු අතර දිව ගියා. අපේ ක්‍රීඩාලෝල යසන්නනේ එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33 බවට වැඩි කරගෙන තිබෙනවා. තේනුක සූදානම් වන්නේ පන්දු පිළිගන්නට. ආරක් එල්ල කරනවා බ්ලොක් කෝල් එක තුලටමයි පන්දු යොමු කරේ. අරත් එක ලකුණකින් සෑයීමකට පත්වීමට සිදුවනවා. සාර්ථක පන්දු දෙකක් යොමු කරා. මේ පන්දු යවන්න දුලාන් දැන් පන්දු 4ක් තුල ලකුණු 12ක් ලබාගත යුතුයි. පන්දු 3ක් තුල ලකුණු 12ක් ලබාගත යුතුයි. පිය ක්‍රීඩාලෝල යසන්නනි විශාල පාරවල් දෙකක් එල්ල කරගත යුතුයි. දැන් යටවත්ත DCC ක්‍රීඩකයන් සුදානම් දුලාන් මිලක පන්දු යොමු කරන්නට එරත් පහරක් එල්ල කරනවා. හරියට පිත්තේ දවටා ගැනීමට හැකියාව ලැබුණේ වම ප්‍රතිකරුවාට. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි. තවත් ලකුණු 11ක් ලබාගත යුතුයි. පන්දු 2යි ලකුණු 11යි. දැන් තත්ත්වය තේනුකට හැකියාව ලැබේවිද
මේ පන්දු දෙක තුල විශාල පාරවල් දෙකක් එල්ල කර ගනිමින් යටවත් DCC ක්‍රීඩකයින් මීළඟ වටය සඳහා ඉදිරියට රැගෙන යන්නට දුලාන් දෙවනා පන්දු යොමු කරන්නට පාරක් එල්ල කරනවා තේනුක උඩුගුවනේ පන්දුව තිබෙන්නේ නවතාලීමට හැකියාවක් ලැබුණේ පිය ක්‍රීඩාලෝලී අසන්නනේ මේ පන්දු යවන්නාගේ මානසික ඒකාකාරී තත්ත්වයට එල්ල කළ හය පහරක් දැන් දුලාන් සහ තේනුක අතර තරගයක් බවට පත්වනවා පිය ක්‍රීඩාලෝලී අසන්නනේ එක් පන්දුවයි ලකුණු 5යි සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව උණුසුම් කරන ආකාරය දිස්වන්නේ දිගන මහජන ක්‍රීඩා පිටිය තුල එක් පන්දුවයි ලකුණු 5යි පිය ක්‍රීඩාලෝලී අසන්නනි දුලාන් සූදානම් පන්දු යොමු කරන්නට හද ගැස්ම වැඩි කරන පන්දුවක් යොමු කරන්නට සූදානම් වන්නේ මේ පන්දු යවන්නාගේ සහ පිතිකරුවාගේ හද ගැස්ම වැඩි කරන පන්දුවක් යොමු කරන්නට සූදානම් වන්නේ දුලාන් දියනවා පන්දු යොමු කරන්නට පුල්ටස් පන්දුවක් යටියට ඇදියාවේ උඩ පන්දුව රැක ගන්නවා අපේ ක්‍රීඩාලෝලී අසන්නනේ තියුණු තරගයකින් අනතුරුව යටවත් DCC ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් අපතම වතාවට මහව දිගන මහජන ක්‍රීඩා පිටියට පැමිණි